හෙලෝ ළමයි අද ලොග් එක අපේ ටෙන්සිගේ උදේ කාලය ගෙවෙන්නේ කොහොමද කියලා අද ලොග් එකෙන් බලමුකෝ. දැන් තමයි ඉතින් අපේ ටෙන්සි කෙල්ල නැගිට්ටේ. උදේ නැගිට්ට ගමන් එයාව චුට්ටක් හොරුතල් කරන්න ඕන අපි. මේ තමයි ඉතින් අපේ ගෙදර වැඩිපුරම රාජකාරි තියෙන කෙනා. එයා මේ උදේ නැගිට්ට ගමන් යන්නේ එළියේ මොනවද වෙලා තියෙන්නේ කියලා බලන්න. අද එයා නාන දවස නිසා මං එයාට චුට්ටක් එළියේ ඇවිදින්න දුන්නා. සෙල්ලම් කරලා දැන් මේ හොඳටම බඩගිනි වෙලා එයා බලන් ඉන්නේ එයාගේ කෑම එක හම්බෙනකම්. අද උදේට එයාට කෑමට අපි දෙන්නේ මාළුයි බත්තුයි. එයා ගොඩක් වෙලාවට කන්නේ එහෙම තමයි. මාළු කටු කන්න තමයි එයා වැඩිපුරම කැමති. මෙයාලට මාළු කටු වගේ දේවල් දෙනකොට ගොඩක් පරිස්සම් වෙන්න ඕන. මොකද මෙයාලා හිර කරගන්න බලනවා. එයාට බත් දෙන්න ඉතින් අපේ අම්මා තමයි. බත් එක හම්බෙනකම්ම ඉතින් එයා නම් අම්මගේ ළඟින් හෙලවෙන්නේ නැහැ. එයාට දැන් ඔය හොඳටම බඩගිනි වෙලා තමයි ඉන්නේ. ඔන්න අපේ කෙල්ලට එයාගේ රසමරස බත් එක හම්බුණා. බත් කාලේ ඉවරුණාට පස්සේ මං හැමදාම උදේට එයාව පීරනවා. මෙයාගේ ලෝම දිගට තියෙන නිසා ඒව නිතරම ගැට ගහන්න බලනවා. ඒ නිසා අඩුම දවසට එකපාරක් හරි එයාව පීරන්න ඕනේ. එයා හරි ආසයි එයාව පීරනවට. වැඩිපුර මෙයා ආස එයාගේ බඩ පීරනවට. ඒකයි ඔය අනිත් පැත්ත හැරිලා ඉන්නේ එයාගේ බඩ පීරන්න කියලා. මේ එයාව පීරන පනාවෙන් එයාගේ ගැට ලේසියෙන්ම කඩා ගන්න පුළුවන්. ඒක එයාට රිදෙන්නෙත් නෑ. එයා ආස බඩ විතරක් පීරන්න උනාට එහෙම කරන්න බෑනේ. මං එයාගේ මුළු ඇඟම පීරනවා ඉතින්. එයාගේ බ්‍රෂ් එකෙන් පීරලා ඉවරුණාට පස්සේ මං අපි පීරනවා වගේ නෝමල් බ්‍රෂ් එකකිනුත් ආයේ එයාව පීරනවා. මොකද අද එයාව නාවන දවස නිසා එයාගේ ඇඟේ තියෙන ගැට ඔක්කොම කඩා ගන්න ඕනේ. ලෝම වල තියෙන ගැට ලිහනවට නම් මේ චණ්ඩිය චුට්ටක්වත් කැමති නෑ ඉතින්. පීරලා ඉවරුණාට පස්සේ එයාට ඉතින් සෙල්ලම. එයා මේ දුවලා යන්නේ එයාගේ සෙල්ලම් බඩුව අරගෙන ඉන්න. මේ තමයි එයාගේ කූඩුව. එයා මේකේ ඉන්නේ නැහැ. ගොඩක් වෙලාවට එයා නිදහසේ තමයි ඉන්නේ. ගෙදරට කවුරු හරි ආපු වෙලාවට විතරක් එයාව මේකට දානවා අපි. මේකේ තමයි එයාගේ බඩු තියෙන්නේ. එයාගේ සෙල්ලම් බඩුව එහෙම. ඔය අරන් එන්නේ එයාගේ සෙල්ලම් බඩුව. ටිකක් වෙලා එයා සෙල්ලම් කරන දිහා බලාගෙන ඉඳලා මම ගියා එයාව නාවන්න ඕන කරන බඩු ලෑස්ති කරගන්න. එයාට කියන්න නැතුව තමයි මේ වැඩේ කරන්න ඕනේ. නැත්තම් ඉතින් එයාව හොයන්න මට ගම වටේම ඇවිදින්න වෙනවා. ඒ තරමටම අපේ කෙල්ල නාන්න හරිම ආසයි. මේ තියෙන කෝඩේ ඇතුලේ තමයි එයාගේ බඩු ඔක්කොම මම පිළිවෙලට තියලා තියෙන්නේ. එයාගේ බ්‍රෂ්, එයාගේ ෂැම්පු කන්ඩිෂනර්, එයාගේ ඩ්‍රයර් එක, එයාගේ පොත්, එයාගේ ඇඳුම්, ඒ ඔක්කොම මේ කෝඩේ තමයි මම තියලා තියෙන්නේ. දැන් එයාව නාවන්න ඕන බඩු ටික ඔක්කොම අරගෙන පැත්තකින් තියාගන්න ඕනේ. මොකද එතකොට මට ලේසි. මෙයා නැවුවට පස්සේ තෙත පිටින් හැමතැනම දුවනවා. මේව ලෑස්ති කරලා තියාගත්තාම
එයා දුවන්න කලින් මට ඉක්මනට එයා වේල ගන්න පුළුවන්. නැත්තම් ඉතින් ආයෙ මඩ ගා ගන්නවා එයා. බොහොම අමාරුවෙන් එක්කගෙන ආව නාන්න. පේනවනේ තියෙන අහිංසක මූණ නාන්න ගියාම. මං එයාව නාවන්නේ ශවයකින්. එතකොට එයාට රිදෙන්නෙත් නෑ, හොඳට එයාව තෙමෙනවා. මෙයාගේ ලෝම ගොඩක් තියෙන නිසා නැත්තම් ලෝම තෙමා ගන්න හරිම අමාරුයි. මෙයා නම් අකමැත්තෙන් ඉන්නේ ඇත්තටම නාන්න. පේනවනේ මූණ හැටි. ලෝම ටික හොඳටම පෙඟුනට පස්සේ ෂැම්පු දාලා හොඳට අතුල්ලන්න ඕනේ. නැත්තම් ඉතින් මෙයාගේ තියෙන මඩ යවන්න හම්බෙන්නේ නැහැ. අතුල්ලන වැඩේට නම් මොනවා නැතත් මෙයා හරිම කැමති. එයාට මසාජ් කරනවා වගේ දැනෙනවා ඇති මං හිතන්නේ. ෂැම්පු දාලා අතුල්ලනකොට මෙයාගේ ලෝම ආයෙත් ගැට ගැහෙන්නේ නැති වෙන්න පරිස්සමෙන් අතුල්ලන්න ඕනේ. නැත්තම් ඉතින් ඒ ගැට ලියන්න හම්බෙන්නේ නැහැ. මඩ යන්න හොඳට අතුල්ල ගත්තට පස්සේ ආයෙත් ඉක්මනට එයාව නාව ගන්න ඕනේ. මෙයාට දැන් ටිකක් සීතල හැදීගෙන එන්නේ. ඒ නිසා ඉක්මනටම නාවගෙන ගෙටගෙන යන්න ඕනේ වේලන්න. මේ ඉන්නේ නෑලා ඉවරුණාට පස්සේ අපේ ටෙන්සි කෙල්ල. මට නම් ඇත්තට මෙයා චූටි මුගටි පැටියෙක් වගේ තමයි පේන්නේ ලෝම දෙමුරට පස්සේ. ඇත්තටම අපේ ටෙන්සි කෙල්ලව නාවන එක නම් හරිම ලේසි. ඒ වුණාට එයාව පිළිදාන එක නම් හරිම අමාරු වැඩක්. පේනවනේ දඟලන විදිය. එයා තුවාලත් එක්ක සෙල්ලම් කරන්න එන්නේ. මෙයාව පිළිදාලි වෙරෙනකොට ඉතින් මට හොඳටම මහන්සි. මෙයාත් එක්ක දඟලලා. තුවායෙන් හොඳට පිළිදගත්තට පස්සේ මම මේ ලෑස්ති වෙන්නේ එයාව ඩ්‍රයර් කරන්න. එයා පුටුවක් උඩ තියලා තමයි මම එයාව ඩ්‍රයර් කරන්නේ. ඒක එයා ලේසි. ටෙන්සි නෑවුවට පස්සේ මම එයාව තුවාලකින් හොඳට පිහදානවා. මොකද එතකොට ගොඩක් වෙලා ඩ්‍රයර් එකෙන් වේලන්න ඕනේ නෑනේ. ඇත්තටම මේ ඩ්‍රයර් එකෙන් එන හුළඟ යාළගේ ලෝම වලටයි යාගේ හැමටයි එච්චර හොඳ නෑ. ඒක රස්නේ වැඩි යාළට. මම ඩ්‍රයර් එකෙන් යාලා වේලුවත් හීට් එක ගොඩක්ම අඩු කරලා තමයි යා වේලන්නේ. හැබැයි අපේ ටෙන්සි නම් හරි ආසයි ඩ්‍රයර් එකෙන් වේලන්න. බලන්නකෝ යා ඉන්න විදිය. මුලින්ම මං යාර නෝමල් විදියට ඩ්‍රයර් එක චුට්ටක් යාට අල්ලනවා. ඒ හීට් එක එයාගේ ඇඟට හොරු වෙන්න. ඊට පස්සේ එයාගේ බ්‍රෂ් එක අරගෙන මං එයාව පීරන ගමන් තමයි එයාව ඩ්‍රයර් කරන්නේ. එතකොට ගොඩක් වෙලා යන්නේ එයාගේ ලෝම වේලෙන්න හරිම ඉක්මනට ලෝම ටික වේලෙනවා. දැන් නම් අපේ කෙල්ලට හොඳටම නිදිමත වෙලා තමයි ඉන්නේ. පේනවනේ එයාගේ නිදිමත මූණ. ගොඩක් දවස් වලට එයා නෑවහම ලොකු වෙලාවක් නිදා ගන්නවා. දැනුත් ඔය හොඳටම නිදිමතේ තමයි ඉන්නේ එයා. කොයි වෙලාවෙ මේක වේලලා ඉවර වෙයිද කියලා බලාගෙන වගේ ඉන්නේ. යාට ඉක්මනට පැනලා දුවන්න. බලන්නකො බිම් බලාගෙන ඉන්න විදිය. එයාව හොඳට ඩ්‍රයිව් කරගත්තට පස්සේ මං එයාට මෙන්න මේ බොඩි ස්ප්‍රේ එක යූස් කරනවා. ඒක ඇත්තටම හොඳ සුවඳක් එනවා. ඒකේ සුවඳ දවස් 2-3ක් වගේ තියෙනවා මෙයාගේ ඇඟේ. නාලා වේලලා ඔක්කොම ඉවරනාට පස්සේ මේ ඉන්නේ අපේ ටෙන්සි කෙල්ල සුදු පුළුම් බෝලයක් වගේ. මං කිව්වේ මෙයාට හොඳටම නිදිමතේ ඉන්නේ කියලා. මේ බලන්න මෙයා නිදාගන්න විදිය. මේම තමයි එයා නිදාගන්නේ ගේම් ඇද්දට වෙලා. මේ ඉන්නේ නිදාගෙන නැගිට අපේ හොරකිටියා. එහෙනම් ළමයි අපි තව අලුත් vlog එකකින් හමු වෙමු. අපේ ටෙන්සිව බලන් හිටියට ඔයාලට ස්තුතියි. goodbye.